ආස පේපරේ. මවුලක් දන්නේ. අnder ජීවිතේ කාගේ හරි උදව්වක් මොකද පුතා? පැලු වෙන්නම් උතර තියනවා. උතර දෙය තියනවා. ලකුණු එකක් දෙන්න පුළුවන්. මම පුතා කාගේ හරි උදව්වක් මොකද ලැජ්ජ වෙන්න එපා කියන්න. තාත්තගේ මම පොඩි උදව්වක් ගත්තා. මේ ලොකු රචනාවක් ලොකු එකක්. ගන්න ඕනේ පොඩි වාක්‍ය නෙවෙයි ලොකු වාක්‍ය. තේරෙනකොට තමයි. මද වෝල්ට් එකට වෙඩි තියන්න කලින් වාක්‍ය කෙටි කරන්න නැතුව ලොකු කරලා අගට තිතක් දාන්න. කලබල වෙන්න එපා. මද වෝල්ට් එකට වෙඩි තිබ්බත් වෙන්නේ මේ ඔයාගේ ලැප්ටොප් එකකටම තමයි අවශ්‍යයක් වෙන්නේ. මට කිසිම දෙයක් වෙන්නේ නැහැ. එහෙමද තාත්තට හොඳ ඉතිහාසය දැනුමක් තියෙනවා වගේනේ. ඔව් සර්. සියන් ලියන්න පුළුවන් රචනාවක්. ටීචර්ට කිසිම දෙයක් තේරෙන විදිහක් නැහැ. නැත්තම් සෙන්ට් එකක් විදිනවා මම මදර් බෝඩ් එකට. සර් ඔබට අවශ්‍ය මොකක්ද කියලා මට කම් ඩවුන් වෙලා හිමීට කියන්න දෙන්න. එතකොට මට පුළුවන් නිවැරදි රචනාවක් දෙන්න. සර් ඔක ChatGPT ගෙන් උදව් ගත්තා. සර් බොරු සර්. ඇත්තද? මගේ හිතුණ කලින්ම මට තාත්තට කම්ප්ලේන්ට් කරනවා. මේකට මම ක්‍රියාමාර්ගයක් ගන්න පුතේ. මේ මොකක්ද නේද ChatGPT තමයි හැමෝම යූස් කරන්නේ. මේ මම ChatGPT එකෙන් බලන් ලිව්වේ බං. යකෝ ChatGPT එකෙන් කොහොමද වාගිට වාගේ ඉන්නේ ChatGPT එකෙන් බලන්න. Te magi mate ke mate hello පුතා මේ ඒ කතා කරේ. තාත්තේ මේ ඉස්කෝලේ අපේ ටීචර් රචනාවක් ලියන්න දුන්නා. ඒකට මේ සිංහ බාහුව දජතුමා ගැන තමයි ලියන්න කියලා තියෙනවා. ඔයාට දැන් ඔතන දැන් කියන්න පුළුවන්ද? නැත්තම් මම ChatGPT එකෙන් ගහගන්නද? ගහගන්න දැන් නම් මට වෙන්න දෙන්නේ නැහැ. තව ටිකක් වෙලාවයි මට ඉස්කෝලේ ඉවරලා. මේ එන පුතා ChatGPT එකෙන් ගහගන්න වැඩිය මේ ඉස්කෝලේ ටීචර් තේරෙන්නේ නැති වෙන්න කියලා ඉල්ලන්න ChatGPT එකෙන්. හා